රජගහ නුවර කඳුමුදුනක ගිරග්ග සමජ්ජ නැමැති උත්සවයක් පැවැත්වුණා. කොලිතත් උපතිස්සත් ආශාවෙන් මේ නරඹමින් සිටියේ. එහෙත් ඔවුන්ගේ සිත් තුළ සීරුවෙන් කැළබීමක් පටන් ගත්තා. මේ හැමදේම අවසානයේ හීනයක් වගේ නැති වෙලා යනවා නම් ඇත්තටම ජීවිතයේ අරුත මෙතනද? අපි කනවා, බොනවා, ගීත අහනවා, නටනවා. ඒවාට පමණක් ඇලී ජීවත්වීමේ තේරුම මොකද්ද? සත්‍ය කියන දෙයක් ඇත්තම් අපි එය සොයා යන්න ඕනේ නැද්ද? රජගහ නුවර හිටියා ප්‍රසිද්ධ තාපසයෙක් සංජය. උපතිස්සත් කොලිතත් නුවණැති තරුණයන් දෙදෙනා ඔහුගේ ආශ්‍රමයට පිවිසුණා. ඉක්මනින්ම ඔවුන්ට පැහැදිලි වුණා මේ ධර්මයෙන් ජීවිතාවබෝධය ලැබෙන්නේ නැහැ කියලා. එදා ඔවුන් එකිනෙකාට කීවා අපි දෙපැත්තකට යමු. කෙනෙකුට සත්‍ය ධර්මයේ මුණ ගැසුනොත් අනිත් කෙනාට කියන්න ඕනේ. එහෙම කියමින් ඔවුන් සංසුන්ව පිටත් වුණා. අසුදා උදෑසන අස්සජි මහරහතන් වහන්සේ පිඩුසිංගා වඩින මාවතේ ගමන් කරමින් සිටියදී තරුණ උපතිස්සයන්ගේ දෘෂ්ටිය උන්වහන්සේ වෙත යොමු විය. උන්වහන්සේගේ ශාන්ත ඉරියව් නිවී ගිය පෙනුම සහ සංසුන් ගමන උපතිස්සයන්ගේ සිතට ගැඹුරු බලපෑමක් කළා. මේ ශ්‍රමණයන් වහන්සේ තුලින් අමුතුම සංවරයක් පෙනේ. නිසකවම වින්වහන්සේ සංසිඳී ගිය සිත් ඇති කෙනෙක්මයි යයි උපතිස්සයන් සිතාගත්තා. අස්සජි මහරහතන් වහන්සේ දන් වැළඳීමෙන් පසුව කතාබස් කළ උපතිස්සගේ නෙත් යුග තුලින් දිස්වුනේ දීප්තිමත් අහිංසක කාන්තියක්. පින්වත් උපතිස්ස, මම මෙයට අලුත් කෙනෙකි. මගේ ශාස්ත්‍රී වහන්සේගේ ධර්මය සමුද්‍රය වගේ ගැඹුරුයි, අහස වගේ විශාලයි, හිරු එළිය වගේ දීප්තිමත්ති. ස්වාමීනි, ඔබ වහන්සේට මට විශාල පිළිගැනීමක් තියෙනවා. ඔබ දන්නා කෙටි වචනයක් වුණත් කියන්න. මා තේරුම් ගන්නවා යේ ධම්මා හේතුප්පභව තේසං හේතු තාතා නිරෝධෝ එවං වාදී මහා සමනෝ හේතුන්ගෙන් උපදින. යම්තාක් දෙය ඇද්ද මෙලොවේ ඒ හේතුන් පිළිබඳ වදහල සේක තථාගත යානෝ යම් තැනක ඒ සියලු හේතුන් සදහටම නැතිවේ නම් එබන්දු දහමකි අපගේ. මහා සමනින්දු වදාරන්නේ ඒ ගාතහා අසා උපතිස්ස මොහොතින් සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා. සතුටින් අස්සජි මහරහතන් වහන්සේගේ පායුග සිම්බිමින් වන්දනා කළා. අගය කළා. උපතිස්ස විජයග්‍රාහී ලීලාවකින් ඔහුගේ මිතුරා කෝලිත සෙවීමට පිටත් වුණා. දුරින්ම පැමිණෙන උපතිස්සයන්ගේ මූණෙහි දිස්වන සිනහවෙන් අලුත් යුගයක ආලෝකයක් දිස් වුණා. ඒ දැස්වලින් උදාර සොයා ගැනීමක අනුභවය පැතිරුණා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලා සිටි කෝලිතයන් හදිසියෙම ඉදිරියට ගියා. හරිම සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජි මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහුගේ විශ්මිත බුද්ධහේ කැඩපත තුල බුදුරජුන්ගේ ධර්මය සදහටම පිහිටියා. කෝලිතයන්ද සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා. වේළුවනාරාමයේ ධම්සභා මණ්ඩපයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස සහ කෝලිත තරුණයන් දෙස බලා මෙසේ වදාළසේක. පින්වත් මහණෙනි, අර රන්මන් සිරුරු ඇති තරුණයා මේ සසුනේහි අග්‍ර ශ්‍රාවකයාය. ඊළඟට පැමිණෙන කාලවර්ණ තරුණයා මේ හෙමත් සසුනේහි ඊළඟ අග්‍ර ශ්‍රාවකයාය. මේ දෙදෙනා මගේ අග්‍ර ශ්‍රාවකවයෝයි කිය. ඒ මොහොතේ උපතිස්ස සහ කෝලිත ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වෙත වන්දනා කළා. ස්වාමීනි, කාන්තාරය පැන්සෙවූ පිපාසිතයන්සේ නිවන සෙවූ අපට ඔබ වහන්සේ සිහිල් උල්පතක්සේක්. අඳුරු ලොවක ආලෝකය සෙවූ අපට ඔබ වහන්සේ ආලෝකය වෙයි. රෝගීන්ට පිහිටක් වනසේ ඔබ වහන්සේ දහම් වෙද දුරානොවේ. අපි වනාහි ඔබගේ ශ්‍රාවකයෝ වෙමු. අපට පැවිදි උපසම්පදාව ලබා දෙනසේක්වා. ජීවමාන බුදුරජාණන් වහන්සේ අතින් ලැබුණු අතිපූජනීය පැවිදිභාවයයි එය. එය සාමාන්‍ය පාතිහරයක් නොවේ. එය පින්වත් වදන් කිව මොහොතක සංසාරය පසුපසට ගලා යන අසමාන්‍ය විපරිවර්තනයකි. බුදුරජාණන් වහන්සේ ගාථා වඩාල මොහොතේ ගිහි වස්ත්‍ර රන්න අබරණ අතුරුදහන් විය. සිවුරු වැසූ භික්ෂුන් වහන්සේලා බවට ඔවුන් පත් වුණා. ඉක්බිතිව උපතිස්ස සරිපුත්ත මහරහතන් වහන්සේ විය. කෝලිත මුගලන් මහරහතන් වහන්සේ විය.